හරිම ලස්සන දවසක්. හපෝ ඊයේ අජුත කුජීත වැඩක් වුණා යාළුවනේ. ඔයාලට පේනවා නේද මේ වටපිටාව? ෆාම් එකක් එහෙම දාලා ගෑක් එහෙම හදලා තිනම් මට ඒ ටික ගහද්දි රෙකෝඩ් කරගන්න බැරි වෙලා ඇත්තට කිව්වොත්. එහෙම ප්‍රශ්නයක් වුණා. මගේ මහන්සියත් අපරාධි. මේ කාලකන්‍යා හින්දා තමයි ඔක්කොම උනේ මේ මේ වරේ නිදාගන්න. ඵලය. හොඳයි යාළුවනේ. නිදා ගන්න ඕනේ අපරාධි. අඩුවර එන්නමන් තාම මෙහෙ ඉන්නවනේ. කවන්නේ. උගෙන් අයියෝ මේ වරේ නිදාගන්න. මෙතන ඇඳවල් තුනක් තිබ්බනේ. එකක් මිසි කවන්නේ. සුබ අරු කෑඳ අරුගේ රාත්‍රියෝ. ගෙදර ගහලාද කොහෙද දිලුම? ආව්. එතකොට මේක සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න ඇත්තට මේ ඊයේ රෙකෝඩ් කරගන්න බැරි වුණාට අපි ඊයේ ලොකු වැඩක් කරා කිව්වට එන කැත වැඩක් කරේ. අතන ගහලා තියෙන අර ගේ තියෙනව නේද? ඒක ඇවිල්ලා ඊයේ ආව කාලකන්ණියෙකුගේ ගෙදර. එතකොට මේක තමයි මං ගහපු කැත ගෙදර. එතකොට අපි ෆාම් එකක් හැදුවා. අපි කිව්වට මෙන්න මේ අයන් මෑන් කාර්යය තමයි ෆාම් එක හැදුවේ. ඊට පස්සේ හරක් ටිකයි බැටරෝ ටිකයි දෙගෙන ආවෙත් අයන් මෑන් කාර්යය. මේ කුකුල්ලෝ ටික ගෙනාවෙත් අයන් මෑන් කාර්යය. එතකොට අර පැත්තේ ඉන්නවා ක්‍රීපර් කෙනෙක්. ඌව නම් අපි ගෙනාවේ නැහැ. හැබැයි ඌ අපේ පැත්තට එහෙම එනවා. හරි තමයි. අලුවයි මේ පැත්තට එන්න එපා. ඇත්තටම කිව්වොත් හරියද අපි ලොකු වැඩක ඉන්නේ. ඉන්න එයාට දෙමු ෂොට් බයි. එක. කොහොමද මන් දිහා බලන්නේ කණ්ඩ වගේ ආ. ඵලයන් පාඩු. ටෝමිට පම්මල්ලේ. ඔයගේ මැරෙන්න යනවා. ඔබ නෑනේ ඔබ මට උට. වීරය යකෝ දස්සය. පිස්සෙක් මොන. හරි. එතකොට අද අපි මොකද කරන්නේ? සරලව කිව්වොත් අද අපි යන්න ඉන්නේ මයිනින් වලට. හරිද? කෑම ටික මෙතනින් හදාගන්න පුළුවන්, අරක් මරන්නත් පුළුවන්, ඔක්කොම කරගෙන අපි ෂීල්ඩ් එකක් හදාගන්න මං හිතන්නේ අයනුත් තිබ්බා. ඒ ටිකත් හදාගෙන අපි අද කෙලින්ම අයන් මයිනින් වලටම තමයි යන්නේ. මොකද අද අපි ෆුල් ස්ටැක් අයන් එක හදාගන්න ඕනේ. අයන් වෙපන්ස් හදාගන්න ඕනේ, බකට් එක හදාගන්න ඕනේ, තව තියෙන කෑලි බෙල් දෙක තුනක් හදාගන්න ඕනේ. ඊට වඩා මට මේ කියන්න තියෙන්නේ. විලේජ් එකට ගිහිල්ලා කියනනම් ලේසි අපේ අපිට. ඔව්. අනිත් එක තමයි අපි මේ රෙකෝඩින් වට රෙකෝඩ් කරන්න බැරි වුණානේ. ඔබ දැන් මේක රෙකෝඩ් කරනවද? ඔව්. හොඳට බලන්න. එතකොට මේක බෑග්ග්‍රවුන්ඩ් එකේ පෙන්නනවා. ඒකින් බලන්න දෙයක් නැහැ. විලේජ් එකකුත් හම්බුණා. අපි ඒ විලේජ් එකත් අද එක්ස්ප්ලෝර් කරලා මොකක් හරි මගුලක් කරන්න. හැබැයි මට මතක නැහැ විලේජ් එක කොයි පැත්තේ තිබ්බද කියලා. කොහොම හරි එච්චරයි කතාව. එතනින් එහාට කතාවක් ඕනේ නැත් ගේම් එක. මට එපායි. ෆක්. කවුද යකෝ මේ? මන් තමයි ගෙහුවේ. සෝරි. මං ගාපු එක මට මතකයි. හොඳට මතක තියාගන්න. චෙස්ට් එකකට උඩින් මොනවා කරොත් ඒක මතක මට ඕනේ උනේ වෙන පුච්චපු මස් කෑල්ල. චෙස්ට් එකට උඩින් ෆයිනෑන්ස් එකක් කරමුවක් හරි මොකද ගහපුවාම චෙස්ට් එක අරින්න බෑ. අන්න ඒක තමයි මතක තියාගන්න. මම මෙතන පැලහිටවලා තියන්නේ වතුර බාල්දියක් තමයි. වැඩ මේ කරන්නේ. අරුට හරක් පිස් කරනවා. what the fuck. කොහොම හරි තව දෙයක්. අපි මේ පළවෙනි එපිසෝඩ් එකේ හිටපු දූපතේ නෙමෙයි මේ ගේ හදලා තියෙන්නේ. අපි අතර පේන බෝට් එක නැගලා මේ මෙහාට ඇවිල්ලා ගයක් හැදුවා. එතකොට අපි දැන් ඉන්නේ ඵලයන් අහකට. සවාන බයෝම් එක නෙමෙයි. අපි ඉන්නේ අඩු මේක ප්ලේන්ස් බයෝම් එකකුත් නෙවෙයි බං. මේක ඇවිල්ලා Minecraft Overworld FC. what the මෙතන හොඳයි උනාට. නෑ මේක ප්ලේන්ස් බයෝම් එකක් තමයි. කවුද මේ අපි දැන් අපිට ඕනේ කරනවා මොනවද දන්නවද? අපිට ඕනේ කරනවා ටෝච් මොකටද? ටෝච් එකක් ඕනේ, ආයේ වතුර බකට් එකක් ඕනේ.
වතුර බකට් හදන්න මං ගාව අයන්නක් තිබ්බේ නෑ මට මතක යකෝ මන් හැටියට. දුන්නේ උඹට ඊයේ මම බකටයක් දුන්නේ. ඈ උඹට දුන්නා යකෝ මම බකටයක් හදලා. කෝ බං ඒක? උඹ එනං කොහේ හරි තාන්නදී. මං හදිසියෙ කොහේ හරි මැරුණද? මං හිතන්නේ මං එලි ටෙස්ට් එකේ. එලි ටෙස්ට් ටික නෑ. එක්කෝ කමන්නේ මේ මං ගත්තා. එක්කෝ මේ බකටයක් චෙස්ට් ගත්තා. වලට දාපු එක අර දිනුම් කියන පරය ඉස්සුවා. උගේ ගෙදර බලමු දුකේ ගෙදර තියෙනවද දන්නේ නැහැ. චෙස්. ගෙදර චෙස්ට් තියෙන ඉරක් පොදේ හැටියට. යම් 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 යම්. දැනට ටෝච් ඒ ගන්නත් 12ක් නැහැ. තියෙනවා. ටෝච් 12කින් මොකුත් කරන්න බෑ අපිට කමන්නේ එච්චරයි වතුර හදාගන්න බකට් එක නම් ඕනේ අපිට උඩ ඉඳන් පල්ලෙහාට යන්න. ඔය එන හෙලක් වගේ තිබ්බොත්. එතකොට තව කේක්ස් දෙක තුනක් හදා ගන්න. වීඩියෝකුත් නෑ. ෆක්. මොනවද මේලා තියෙන්නේ? බයි. පිකෙක්ස් ටිකක් නෑ. Oh shit. ඔබ දන්නවද අපිට ඊයේ රෙකෝඩින් එක මිස් වුණේ අර ලහිරු කියලා එකෙක් ඇවිල්ලා කරපු කැත වැඩි. ඔව්. උගේ ශබ්දය ඇහිලා තමයි අපිට කෙරුවේ. හොඳ යන්නේ ඇත්තට මෙයාළුවනේ කොහෙද දන්නවද? මේ ළඟ පාත නේද මන් තිබ්බේ අරක. අපි මුලින්ම විලේජ් එකට යමු. මේ අපා ෂීල්ඩ් එකකුත් හදාගෙන මට හදා දුන්නේ මේක. විලේජ් එකට යන්න කලින් අපිට කෑම ඕනේ. කෑම මෙහෙ නෑනේ විලේජ් එකෙන්ම තමයි කෑම හොයාගන්න වෙන්නේ. හේ බේල්ස් තියෙනවනේ. මං හැබැයි හරක් දෙන්නෙක් කරන් මැරුවා. නෑ විලේජ් එකේ තියෙන අරවා. ඊ මොකද්ද ෆර්නස් එක කොයකෝ. ඇතුලේ. වරෙන් ඉක්මනට විලේජ් එකට යන්න. විලේජ් එක කොයි පැත්තේ තියෙන මන් දන්නේ නැහැ. මේක ඇතුලේ ෆර්නස් යන්නේ. උඩ බලපන් කාලකන්ණි ඇස් පේන්නේ නැති පොට්ටේ අර බලපන්. මේක ෆර්නස් එක ගහලා තියෙන දිහා. කිද්ද මේක. අයන් මෑන් උනට ඇස් පේන්නේ පොට්ටේ. තනි කර පොට්ටේ. මේකම පිස්සේ. බලන්න යාළුවනේ ෆර්නස් එකක් ගහලා තියෙන දිහා මේක. ඕ කිද්ද බලන්න මේක. යාළුවනේ මං කරන වැඩේ හොඳින් බලා ගන්න. උන් ගත්තා. thank you. හරක් මස් හරිම රහයියා. මේ පුච්චන්නේ නැද්ද කෑම ටික අරන් ගියානේ. හරි කමන්නේ. ළඟ තියෙනවා යකෝ බ්‍රෙඩ් තියෙනවා යකෝ බ්‍රෙඩ්. මොනවද බලන්නේ ඵලයක්. අඩු ඵලයක්. ඵලයක්. ඔබට දැන් මට මේ පැත්තේද මේ පැත්තේද අපි? මට මතක නෑ. ඔය මට මතක නෑ. ඇයි මූණ බලන්නේ? උඹ ඇයි බිම් බලන් ඉන්නේ? බිමට බලන් ඉන්නේ. ඇයි උඹ බලන්නේ? ඊ ඵලයක් විකට වෙලා යන ඵලයක්. වරි. යේ අශ්වපිනේ අලු කරගන්නත් ඕනේ. හොයාගෙන යනවා. විලේජ් එකක් හොයාගෙන යනවා. පිස්සෙක් මේ ළඟ පාත තිබ්බා. හොයන්න දෙයක් නැහැ. සෝරි මේ ළඟපාත තිබ්බලු. චී ආන්තිනා විලේජ් එක හම්බුණා. එච්චර දුරක නෑ. යේ අපිට හම්බුණා විලේජ් එකක්. මේ ගෙදරට යන්න. උඹ අර ගෙදරට ඵලයක්. කොහොමද දන්නවද ඉස්සල්ලාම යන්න ඕනේ මොන ගෙදරට කියලා? දන්නේ මං කියන්නේ උඹට. කොහොමද උඹ ඵලයක්. අපි බලමු ඉස්සල්ලාම යන්නේ මොන ගෙදරටද කියලා. කොයි එක? හරි අයෙන් තියෙනවා. ඕ මෙහාට නේද? ඕ ෂිට්. ඒකෙදි බයෙන් ටික උස්සලා. යා බල හේබල්ස් තියෙනවා තිතරම්. ඒ තමයි අපිට ඕනේ. මේ මොකද්ද මේ? අර ස්මෝකර් කියලා එකක් තියෙනවා. ඒකෙන් මොකක්ද දන්නේ වෙන්නේ නේද? අරම්ම තමයි බලන්න. දුම දාන වෙන්නේ. වෙන මොනවා වෙන්නේ? ඇඳක් තියෙනවා. අපිට මේ විලේජස් වලට ඒක කොටු කරන්න වෙයිද? නෑ ඒ ඕනේ දැම්ම. මුංග යකා කෑවොත් අපිට කෙලෙන්නේ නැහැ. යාළුවනේ
ඒ බේස් ටික ගලව ගන්න ඕනේ මොකද කේවින් වලට යන්න කලින් අපිට කණ්ඩ තියෙන්න ඕනේ. මේක හිතුවතරම් ලොකු විලේජ් එකකුත් නෙමෙයි. බලපන් මේ කැරට් එහෙම තියනවද කියලා වගාවේ. මම වගා කරලා නැහැ. What the fucking village? තාම නැද්ද කොහෙද? ඉන්නේ විලේජර්ස්ලා 1 2 3යි 4යි 4 දෙනෙක් විතර ඉන්නේ. වගාවකුත් නැහැ, සීනුවකුත් නැහැ. මොකක්ද යකෝ මේ විලේජ් එක? ඒක එන පොඩි එකක්. මෙයාත් එක අපි ට්‍රේඩ් කරන්න. සීනුවක්වත් නැහැ. මේ මෙයාලා මල්ලි මෙයා ලෙතර් ඉල්ලනවා. මේ මහන්ඩු ගන්න මේ ඔය ගන්න එපා මේ ඔයාත් නෙමෙයි මල්ලි මේ පොඩ්ඩක් බලන්න මේ හෙලෝ මේ ඔයාලා වගා කරන්නේ නැද්ද ඈ මෙයා ගාමනක් අයි පොඩ්ඩක් ඉන්න ඔයාලා වගා කරන්නේ නැද්ද හලෝ එයාලා කොහෙද යන්නේ යා මේ ඇයි හුංගා ගන්න එපා මේ අහපු මේ මෝ කතා කරන්නේ නැහැ නිකන් හරියට මේ මල්ලි මල්ලේ වැඩන්නේ බා. මල්ලි ඵලයන් බයි යන්නේ මේ අයියේ ලොකු අයියේ මේ යන්න ඕන ලොකු අයියේ මේ ඔයාගේ ඇස් දෙකේ රතු පාට වෙලා තියෙන්නේ අයියේ හලෝ ලොකු අයියේ මේ මේගොල්ලෝ වගා කරන්නේම නැද්ද මේ නිදාගමනේ. වගා නෑ මොල්ලි නෑ එල හරි කිසිදු කරදර කරේ නෑ කස්තියකෝ ඒකරේ. අයියගෙන් ඔව් වගා කරන්නේ නැද්ද කියලා අයියා සීන් එක දානවානේ අයියේ අපි යනවා හරිද බයි ඔරි එල මන් දන්නේ අප්පා මේ ගන්න ඕන ටික ගත්තනේ අපි යන්න එහෙනම් ගෙදරට ගන්න ඕනේ ඔක්කොම ගත්ත ඇඳවල දෙයක් ගත්තද? ඇඳවල දෙයක් ගත්තේ නෑ මං කෝකරත් මෙතන විලේජර්ස්ලා දෙන්නෙක් කොටු කරනවා දෙන්නෙක් ඇති මුන්ගේ ඇඳවල් ගලන්න එපා යකෝ එතකොට මුන්ට නිදා ගන්න තැනක් නැත කියලා ගැඳවල ගලීවේ නෑ. අපි යන් අපේ ඇඳට මෙයා බාරක සෙට් හෝම් කරා අපේ ගෙදර. නෑනේ අම්මා ගහ යන්න සොම්බිලා එනවා මේ කොයි පැත්තද අපේ ගේ තිබ්බේ කියලා මට මතක එහෙම නැහැ මට මතක නැහැ කියන්නේ ෆක් යාළුවනේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ගේ තිබ්බ පැත්ත මතක නැහැ මතක හැටියට අපි එහෙම කන්දක් නැගගෙනවා මට අවුදු වෙනවා අර පැත්තේ ගසත් කපලා තියෙනවා ඒ උඹ ගියාද ගෙදරට මල හත්ති රව්ව මම මේ බ්ලොක්ස් ගහලා උඩ ඉන්නේ. හරි මට හම්බුණා මම දැන් ගෙදරට යනවා ෆයිනලි අර කොහෙද ඉන්නේ නැත්තේ බොක්ස් ගහලා උඩ ඉන්නවා කියවට මට පේන්නේ නැහැ ඔබ ගෙදරද ඉන්නේ? ගේ ගාව ඉන්නේ දැන් ගෙදර ඉන්නේ යාළුවනේ කොහොම හරි අපි ආවා ගෙදරට මම බුදිය ගන්නවා අයන් මෑනුත් ආවා එහෙනම් උදේ වුණ ගමන් අපි කෑම ටිකක් හදාගෙන කෙලින්ම යන්න ඕනේ